දැන් මම යන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් තවත් මිශ්‍ර සංඛ්‍යාවකින් හරියටම බෙදන්නේ කොහොමද කියලා දෙන්න. හරි මම ගණනක් ගන්නම්. මම ගන්නවා පුතේ 2යි 3න් 1 බෙදීම 4යි 5න් 2. මේ තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යා දෙකක්. දැන් අපිට මේ මිශ්‍ර සංඛ්‍යා මේ විදිහට තියාගෙන බෙදන්න බෑ. ඒ නිසා අපි කරන්නේ මේ දෙන්නම භාග බවට පත් කරගන්න ඕන. හරි. එහෙනම් මෙයා අපි විෂම භාගයක් කරගමු. ඉස්සෙල්ලාම හරේ 3 ඉන්නවා 3 ලියා ගන්න. 3 2 6යි 6ට එකක් එකතු කරාම 7යි. එහෙනම් 3න් 7යි. බෙදීම දැන් මෙන්න මෙයා අපි විෂම භාගයක් කරගන්න ඕන. හරි. දැන් හරේ ඉන්නේ 5 එයා ලිව්වා ඊළඟට 5 4 20යි 20 දෙකක් එකතු කරාම 22යි. දැන් වැඩේ හරි. දැන් ඔන්න අපි භාග දෙකම විෂම භාග කරගත්තා. ඊළඟට මෙහෙම තියාගෙන අපිට මේක බෙදන්න බෑ. අපි කරන්නේ 3න් 7 කියලා ලියලා මෙන්න මේ බෙදීම අපි ලියා ගන්නවා ಗುಣ කිරීමක් විදිහට. එහෙනම් බෙදීම ಗುಣ කිරීමක් කර ගමන් ගානට පොඩි වෙනසක් වෙනවා. මොකක්ද දන්නවද වෙන්නේ? අපි කියනවා මේකට පරස්පරය ගන්නවා. මේ භාගේ පරස්පරය ගන්නවා. ඒ කියන්නේ මෙයා උඩ යට මාරු වෙනවා. 5 යනවා උඩට 22 යනවා පහළට. එහෙනම් මේ බෙදීම ಗುಣ කිරීමක් කරලා ලිව්ව ගමන් අපි මෙන්න මේ භාගේ පරස්පරය ගන්න ඕන. එතකොට 5 යනවා 9ට 22 යනවා 6ට. හරි. දැන් ඉතින් අපිට තියෙන්නේ 6 සහ 9 කැපෙනවද කියලා බලන්න. 7යි 22යි කැපෙන්නේ නැහැ නේද? බෙදෙන්නේ නැහැ. 5යි 3යි ඒ බෙදෙන්නේ නැහැ. එහෙනම් අපි කරන්නේ මෙන්න මේ හරයේ තියෙන ඒවා හරයේ ගුණ කරලා ලියනවා. ලවයේ තියෙන ඒවා ලවයේ ගුණ කරලා ලියනවා. එහෙනම් 7 වරක් 5 35යි. දැන් 22 3ෙන් ගුණ කරන්න. 22 3 66යි. ඔන්න ඔය විදිහට අපිට ඕනෑම මිශ්‍ර සංඛ්‍යාවක් තවත් මිශ්‍ර සංඛ්‍යාවකින් පහසුවෙන්ම බෙදලා උත්තරේ ගන්න පුළුවන්. මම තව ගානක් ගන්නම්. මම ගන්නවා මෙන්න මේ වගේ ගානක්. 2යි 4න් 1 බෙදීම 5යි 5න් 2. අපි මේ ගාන බලමු. කලින් ගාන වගේමයි. තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යා අපි මේව විෂම භාගය කරගන්න ඕනේ. එතකොට 4 ලිව්වා 4 වරක් 2 8යි 8 දෙකක් එකතු කරාම 9. බෙදීම 5 ලිව්වා 5 වරක් 5 25යි 25ට දෙකක් එකතු කරාම 27යි. දැන් මේ බෙදීම අපි ಗುಣ කිරීමක් කරගන්නවා නේද? 9 බෙදීම 4 මෙයා ಗುಣ කිරීමක් කරලා ලිව්ව ගමන්ම මෙන්න මේ භාගයේ පරස්පරය ගන්න. ඒ කියන්නේ 27 යනවා පහළට 5 යනවා ඉහළට. ඔන්න ඔය විදියට උඩයට මාරු වෙනවා. දැන් අපි බලමු හරයයි ළමයි කැපෙනවද කියලා. බලන්න ඉතින් 9යි 27යි ඉන්නවනේ. එහෙනම් අපිට මේ දෙන්න බෙදන්න පුළුවන් දෙන්නම 9. 9ට 9 1යි 27ට 9 වරක් 3යි. දැන් 4යි 5යි බෙදෙන්නේ නැහනේ. 5යි 3යි කැපෙන්නේ නැහැ. එහෙනම් අපි කරන්නේ සුළු කරලා අවසන් මෙන්න මේ ලවයේ තියෙන ඒවා ලවයේ ගුණ කරලා ලියන්න. 1 වරක් 5 5යි. හරයේ තියෙන ඒවා හරයේ ගුණ කරලා ලියන්න. 4 වරක් 3 12යි. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඕනෑම මිශ්‍ර සංඛ්‍යා දෙකක් බෙදලා පහසුවෙන්ම උත්තරේ ගන්න.